ඔයා දොස්තර කෙනෙක්ද? ඔව් මම දොස්තර කෙනෙක්. ඇයි මං කොන් දොස්තර කෙනෙක් වගේ පේනවද? නෑ නලාව නෑනේ. අනේ හැම නිතරම නලාව කනේ දාගෙන ඉන්නේ නෑ. බෙහෙත් ගන්න දාවේ. එන්නකෝ ඉඳ ගන්නකෝ ඇවිල්ලා. බෙහෙත් ගන්න කට්ටිය එන්නේ නැද්ද දොස්තර? ඔව් මගේ ළඟට එහෙම ගොඩක් කට්ටිය ඉන්නේ නෑ බෙහෙත් ගන්න. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් එනවා. දැන් කවුද කිව්වේ මාව හම්බ වෙන්න එන්නේ කියලා? කවුරුත් කිව්වේ නෑ. මට හිතුණා මම පාරේ අතනින් එහෙම යනකොට බෙහෙත් දෙනු ලැබෙයි කියලා තිබුණා. මම ඉතින් ආවා. හරි. මට වැටහුණා. හරි. මට ඉස්සෙල්ලාම කියන්නකෝ ඔය ළමයාගේ නම මොකද්ද? අපේ පන්සලේ නායක හමුදුරන්ට සනීප නෑ තමයි දොස්තර මහත්තයා. බණ කියන්නේත් අර වෙන පන්සලක උන්වහන්සේ කෙනෙක් ඇවිල්ලා. නෑ මම ඇහුවේ පන්සලේ හාමුදුරුවන්ගේ නම නෙමෙයි. ඔයාගේ නම ඇහුවේ. ඉතින් ඒක තමයි දොස්තර මහත්තයා මම කිව්වේ. උන්වහන්සේට සනීප නෑ. ඔයාට විස්තර දැනගන්න ඕන නම් පන්සලට ගිහලා තමයි අහගන්න වෙන්නේ. හරි. නම ඕනේ. ඒක කමන්නේ. හරි. දැන් කියන්නකෝ වගේ වයස කීයද? කතා කරලා වැඩක් නෑ දොස්තර මහත්තයා. මේ ඌරොත් එක්ක මුකුත් තියාගන්න බෑ. මගේ යාළ ටික ඔක්කොම කාලානේ. වත්තේ පල්ලෙහා ලස්සනට හිටවලා තිබුණ අල ටික මගේ. මට ඔය ඌරෝ හම්බුනා නම් කපනවා කැලි වැඩම. මම ඌරෙක් ගැන ඇහුවේ නෑ. මම ඇහුවේ වගේ වයස කීයද කියලා. ඒකනේ දොස්තර මහත්තයා කියන්නේ. මාස 3ක්වත් නෑ මේ අල හිටවලා. බලන්නකෝ මේ ඌරෝ කරන දේ. කේන්තියක් නැද්ද නේද? හරි. වයස වැඩක් නෑ. වයස අදාළම නෑ. ඒක අතහැරලා දාන්න. ගෙවල් කොහෙද කියන්නකෝ? ඇයි දෙකක් පාරේ ඉඳලා ආවේ දොස්තර මහත්තයා. පහේ බස් එකද වෙලාවට ආවේ නෑනේ. මිනිස්සු නිකන් පාරේ රස්තිය අද වෙනවා. මට මොකටද අයිසේ පහේ බස් එක? මම පහේ බස් එකක් ගැන ඇහුවේ නෑනේ. මං ඇහුවේ ගෙවල් කොහෙද කියලා. ඒකනේ කියන්නේ දොස්තර මහත්තයා. මේ ඩ්‍රයිවර්ලා දැනගන්න බෑ වෙලාවට බස් එක අරන් යන්න නිකන් මිනිස්සු රස්තිය අද වෙනවනේ නේද? මට නම වැඩකුත් නෑ. වයස වැඩකුත් නෑ. ඉන්නේ කොහෙද වැඩකුත් නෑ. මොකද්ද කරන රස්සාව තමුසේ? කරවලද? රෑම් 100ක් රුපියල් 300යි දොස්තර මහත්තයා. බලන්න කොමිලනේ. නෑ බෝල. අමුන් කරන රස්සාව මොකක්ද ඇහුවම කරවල ඇදලා ගත්තේ ඇයි මෙතෙන්ට දැන්? නේද දොස්තර මහත්තයා. මුහුදු වෙරළේද කොහෙද තමයි කරවල වේලන්නේ. ඒවල ලොරි වලද කොහෙද කියලා අරන් එනවනේ. මම නම් ඉන්නේ කන්ද උඩනේ. මට තමුසේගේ රස්සාව වැඩකුත් නෑ. වැඩක්ම නෑ. බැඳලා දින්නේ. බලන්නද? ඌ රැට විතරයි පුරන්නේ. දවල්ට පුරන්නේ. දවල්ට ඌ ගියාට නිදාගන්න එක. යකෝ බල්ලෙක් ගැන ඇහුවේ නෑනේ මං දැන්. තමුසේ කසාද බැඳලා දින්නේ. ඔව් දොස්තර මහත්තයා කතා කරන්න එපා ඒ ගැන. ජරා කරන්නෙම ගේ ඇතුලේ මේ බල්ලා. මට දැන් තමුන්ගේ ලෙඩේ හොඳටම පැහැදිලි. තමුන් පිළිගන්නවද තමුන්ට පිස්සු කියලා? මට පිස්සු නෑ. දොස්තර මහත්තයාට පිස්සුද? අන්න ඒකනේ. තමුන් කියනවා තමුන්ට පිස්සු නෑ කියලා. ඒ වුණාට තමුන්ට පිස්සු. හොඳටම පිස්සු. නෑ මේ ලැට්ටේට ගිහිල්ලා ආවේ. දැන් හරියන්න බෑ. ලැට්ටේකට ඊයේ කතාවක් වැඩක් නෑනේ මට මෙතෙන්ට. හරි. මම තමුන්ගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවට හරියටම උත්තරේ දුන්නොත් මම සහතිකයක් දෙනවා තමුන්ට පිස්සු නෑ කියලා. හරි? අහන්නකෝ. හරි. 1 එකතු කළාම කීයද? ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ඔය පේන්නේ නැද්ද? අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ. 1 එකතු කළාම 2යි මනුස්සයෝ. ඉතින් ඒකනේ මම කිව්වේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් දෙකක් මෙහෙම ආවොත් එහෙම එතන 2යි. තමුන් මාවත් පිස්සු වට්ටනවනේ. හරි. අවසාන වතාවට අහන්නේ. පින් සිද්ධ වෙයි. මේකටවත් හරියට උත්තරේ දෙන්න ළමයා. හරි. අහන්නකෝ. ළමයා දැන් ඔයාගේ ළඟ තියෙනවා 100 කොළ 5ක්. මම ඒකෙන් 100 කොළ 3ක් ගත්තම ඔයාගේ ළඟ ඉතුරු මොනවද? වලියක්. මහා ලොකු වලියක් ඉතුරු වෙන්නේ. මොකද්ද වලියක් කිව්වේ? හොර දොස්තරයෝ.
උඹ හිතුවද මේ මගේ සල්ලි උඹ ගන්න ගමන් බලන් ඉදී කියලා? දත් ටික කැඩෙන්න දෙන්නේ. දැනගනින්. හරි හරි. තමුන්ට කිසි ලෙඩක් නැහැ. තමුන්ට කිසි ලෙඩක් නැහැ. ඒ යන්න පුළුවන්. යන්න. ලෙඩක් නැහැ නේද නේ? යම යා.